සුබ දවසක් සියලු දෙනාටම Aqua Pro by දේශාන් YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මගේ කලින් වීඩියෝ එකේ ඒන්ජල් මසුන් සම්බන්ධව හැඳින්වීමක් කරලා තියෙනවා. ඒ වීඩියෝ එක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් පහළ description එකේ link එක දාලා තියෙනවා. ඔයාලට ගිහින් බලන්න පුළුවන්. ඉතින් අද මම මේ වීඩියෝ එකකින් ගෙනාවේ ඒන්ජල් මසුන්ගේ ගැහණු සත්තු පිරිමිසතු නැත්නම් male female කොහොමද වෙන්වෙන් වශයෙන් හඳුනාගන්නේ කියලා. ඉතින් මේ ඒන්ජල් මසුන්ගේ ගැහණු සතුන් හා පිරිමිසතුන් වෙන්වෙන් වශයෙන් හඳුනා ගැනීමේ නොහැකියාව නිසා සමහර පුද්ගලයන් අපහසුතාවයට ලක් වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක බැලීම තුළින් එවැනි අපහසුතාවයන් අවම කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕනේ මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මගේ ඉදිරියට යන වීඩියෝස් බලා ගන්න bell icon එක click කරලා තියාගන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඉතින් ඒන්ජල් මසුන්ගේ ගැහණු පිරිමි මසුන් වෙන්වෙන් වශයෙන් හඳුනා ගන්න අවම වශයෙන් මාස 6ක්වත් වයසති මසුන් වෙන්න ඕන. ඉතින් එසේ නොමැතිව කුඩා මසුන්ගෙන් ගැහණු සතුන් පිරිමි මසුන් වෙන්වෙන් වශයෙන් හඳුනා ගැනීමට අපහසුයි. ඉතින් අපි බලමු මේ ඒන්ජල් මසුන්ගේ ගැහණු සතුන් හා පිරිමි මසුන් වෙන්වෙන් වශයෙන් හඳුනා ගැනීමේ ලක්ෂණ මොනවද කියලා. පළවෙනි ලක්ෂණ ඇවිල්ලා මෙයාලගේ නළලේ හැඩය. පිරිමි සතාගේ නළලේ එහෙම නැත්නම් හිසේ කුඩා ගැටිත්තක් එහෙම නැත්නම් බම්ප් එකක් වගේ පිටලා තියෙනවා. නමුත් ගැහණු සතාගේ පිරිමි සතාගේ වගේ නළලේ ගැටිත්තක් එහෙම නැත්නම් බම්ප් එකක් පිටලා නැහැ. ගැහණු සතාගේ නළල බටුකුරු ස්වභාවයක් තමයි ගන්නෙ. හොඳට ලං වෙලා බැලුවොත් ඔයාලට ඒ දර්ශනය බලා ගන්න පුළුවන් මාළු රැකියක් ළඟට ගිහින්. ඉතින් අපි ඊළඟ ලක්ෂණය බලමු. ඊළඟ ලක්ෂණය ඇවිල්ලා මෙයාලගේ වරල් වල ස්වභාවය අනුව ගැහණු සතු පිරිමිසතු වෙන්වෙන් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඩෝසල් ෆින් එක හා ඒනල් ෆින් එක එහෙම නැත්නම් පෘෂ්ඨීය වරල් සහ ගුද වරල් ගත්තොත් පිරිමි සතාගේ කෙරවල උල් ආකාරය තමයි ගන්නෙ. ඒ වගේම ගැහණු සතාගේ ඒනල් ෆින් එක හා ඩෝසල් ෆින් එක වටකුරු ස්වභාවයක් තමයි ගන්නෙ. වර්ණය සම්බන්ධව ගත්තොත් ගැහණු සතාට වැඩිය පිරිමි සතාගේ වර්ණය ඉතාමත් වැඩි. ඉතින් ඒ වගේම මේ ඒන්ජල් මසුන් අභිජනනයට එහෙම නැත්නම් බිත්තර දාන කාලය ලඟ වෙනකොට ගුද විවරයෙන් කුඩා නාලයක් එහෙම නැත්නම් පොඩි ටියුබ් එකක් එළියට එනවා. මේ ටියුබ් එක පිරිමි සතාගේ සිහින් දිගටි වෙනවා. නමුත් ගැහණු සතාගේ කොට මහත හැඩයක් තමයි මේ ටියුබ් එකේ කොටස අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ලක්ෂණ වලින් ඒන්ජල් මසුන්ගේ ගැහණු සතුන් හා පිරිමි මසුන් වෙන්වෙන් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඉතින් තවත් වැදගත් කරුණක් විදියට මෙයාලගේ ගැහණු සතුන් පිරිමි සතුන් වෙන්වෙන් වශයෙන් හඳුනා ගැනීමේ තවත් පහසු ක්‍රමයක් තියෙනවා. ඉතින් ඔයාලට මේ රූප රාමුවල පේනවා ඇති මේ ඒන්ජල් මසුන් මුඛයට මුඛ එහෙම නැත්නම් කට තියලා එයාලා තල්ලු කර ගැනීමක් සිදු කරනවා. ඉතින් මේ කාර්යය නිරත වෙන්නේ අනිවාර්යයෙන්ම යුගල නිවෙච්ච ගැහණු දෙක පිරිමි සතෙක්. මේ වගේ යුගලයක් ඔයාලට තෝරගන්න තියෙනවා නම් මස් ටැංක් එකකින් නැත්නම් ඇක්වේරියම් ෂොප් එකකින් අනිවාර්යයෙන්ම බ්‍රීඩින් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ යුගලයක් තෝරගන්න පුළුවන් නම් ඔයාලට අභිජනනය 100% සාර්ථකව කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි ඒන්ජල් මසුන් ගැහණු පිරිමි මසුන් වෙන්වෙන් වශයෙන් හඳුනාගන්නේ. ඉතින් මගේ වීඩියෝ එක අවසానයි. වීඩියෝ එක සම්බන්ධව මොකක් හරි අදහසක් තියෙනවා නම් පහළ කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. ඉතින් මගේ ඊළඟ වීඩියෝ එක ඒන්ජල් මසුන් අභිජනනය නැත්නම් බ්‍රීඩින් සම්බන්ධව තමයි කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන සමුගන්නවා. සියලු දෙනාටම සුබ දවසක්.